අද කතා කරන්නේ ගුරු විභාගයට යන ඔයාලා අනිවාර්යයෙන්ම බලාගෙන යන්න ඕන තවත් කරුණු 15ක්. අපි යන් කරුණු වලට. කණ්ඩාංගර ප්‍රතිසංස්කරණ යටතේ පිහිටුවන ලද පාසල් වර්ගය කුමක්ද? කණ්ඩාංගර ප්‍රතිසංස්කරණ යටතේ පිහිටුවන ලද පාසල් වර්ගය කුමක්ද? ඒ තමයි මධ්‍ය මහා විද්‍යාල සෙන්ට්‍රල් කොලෙජ්. සෙන්ට්‍රල් කොලෙජස් තමයි කණ්ඩාංගර ප්‍රතිසංස්කරණ යටතේ පිහිටුවන ලද පාසල් වර්ගය. ඊළඟ ප්‍රශ්නය ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටා ඇත්තේ කොහේද? ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටා ඇත්තේ කොහේද? ඒ තමයි නුගේගොඩ. නුගේගොඩ තමයි ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටලා තියෙන්නේ. ජාතික පාසල් වල වැඩිම ප්‍රමාණයක් පවතින පළාත කුමක්ද? ජාතික පාසල් වැඩිම ප්‍රමාණයක් පවතින පළාත කුමක්ද? ඒ තමයි බස්නාහිර පළාත. බස්නාහිර පළාතේ තමයි වැඩිපුරම ජාතික පාසල් තියෙන්නේ. ජාතික පාසල් අඩුම ප්‍රමාණයක් පවතින පළාත කුමක්ද? ජාතික පාසල් අඩුම ප්‍රමාණයක් පවතින පළාත තමයි උතුරු මැද පළාත. උතුරු මැද පළාත තමයි ජාතික පාසල් අඩුම ප්‍රමාණයක් තියෙන පළාත. ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය හඳුන්වා දුන් වර්ෂය කුමක්ද? ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය හඳුන්වා දුන් වර්ෂය තමයි 2007. 2007 දී තමයි ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය හඳුන්වලා දුන්නේ. ක්‍රීඩා පාසල් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කරගනු ලබන ශ්‍රේණිය කුමක්ද? ක්‍රීඩා පාසල් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කරගනු ලබන ශ්‍රේණිය තමයි 8 වෙනි ශ්‍රේණිය. දකුණු ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ කොහෙද? දකුණු ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානය පිහිටවලා තියෙන්නේ කොහෙද? මීපේ තමයි දකුණු ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානය පිහිටලා තියෙන්නේ. දුරස්ථ අධ්‍යාපනය සඳහා හඳුන්වා දුන් වේදිකාව කුමක්ද? ශ්‍රී ලංකාවේ දුරස්ථ අධ්‍යාපනය සඳහා හඳුන්වලා දුන්නේ ඊතක්සලාව. ඊතක්සලාව තමයි දුරස්ථ අධ්‍යාපනය සඳහා හඳුන්වලා දුන්න ප්ලැට්ෆෝම් එක. රජයේ අරමුදල් සහිත පාසල් ක්‍රමය හඳුන්වා දුන්නේ කවුද? රජයේ අරමුදල් සහිත පාසල් ක්‍රමය හඳුන්වා දුන්නේ කවුද? ඉංග්‍රීසීන් තමයි මේ රජයේ අරමුදල් සහිත පාසල් ක්‍රමය ලංකාවේ හඳුන්වලා දුන්නේ. කොළඹ සහිරා විද්‍යාලය ආරම්භ කිරීමට මූලිකත්වය ගත්තේ කවුද? කොළඹ සහිරා විද්‍යාලය ආරම්භ කිරීමට මූලිකත්වය ගත්තේ සිද්ධි ලෙබ්බිතුමා. සිද්ධි ලෙබ්බිතුමා තමයි කොළඹ සහිරා විද්‍යාලය ආරම්භ කිරීමට මූලිකත්වය ගත්තේ. බුද්ධිමය දේපළ හිමිකම් ජාත්‍යන්තර දිනය කවදාද? බුද්ධිමය දේපළ හිමිකම් ජාත්‍යන්තර දිනය අප්‍රේල් 26 වෙනිදා. අප්‍රේල් 26 තමයි බුද්ධිමය දේපළ හිමිකම් ජාත්‍යන්තර දිනය. ශ්‍රී ලංකාවේ ප්‍රථම පිරිමි ගුරු අභ්‍යාස විද්‍යාලය කුමක්ද? ශ්‍රී ලංකාවේ ප්‍රථම පිරිමි ගුරු අභ්‍යාස විද්‍යාලය තමයි කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලය ගල්කිස්සේ තියෙන. කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලය තමයි ප්‍රථම පිරිමි ගුරු අභ්‍යාස විද්‍යාලය. ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ගුරු අභ්‍යාස විද්‍යාලය කුමක්ද? ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ගුරු අභ්‍යාස විද්‍යාලය තමයි කොළඹ කාන්තා ගුරු අභ්‍යාස විද්‍යාලය බොරැල්ලේ තියෙන. බොරැල්ලේ තියෙන කාන්තා ගුරු අභ්‍යාස විද්‍යාලය තමයි පළවෙනි කාන්තා ගුරු අභ්‍යාස විද්‍යාලය. යුනෙස්කෝහි මූලස්ථානය පිහිටා ඇත්තේ කොහෙද? යුනෙස්කෝහි මූලස්ථානය පිහිටලා තියෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවර. ප්‍රංශයේ පැරිස් නුවර තමයි යුනෙස්කෝ වල මූලස්ථානය පිහිටලා තියෙන්නේ. ලෝක සාක්ෂරතා දිනය යෙදෙන්නේ කවදාද? ලෝක සාක්ෂරතා දිනය යෙදෙන්නේ කවදාද? ඒ තමයි සැප්තැම්බර් 8 වෙනිදා. සැප්තැම්බර් 8 වෙනිදා තමයි ලෝක සාක්ෂරතා දිනය.